කොහොමද යාළුවනේ? ඉතින් මං අද අරන් ආවා ඔයගොල්ලන්ට අලුත්ම විදිහේ කතාවක්. සමහර විට අපේ ජීවිතවල තියෙන අත්දැකීම් දිහා බලනකොට අපි ඒව දකින විදිය, අපි ඒවට මුහුණ දෙන විදිය අනුව තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ. සමහර ජීවිත අත්දැකීම් වල අපි ගොඩාක් සැටිස්ෆයි වෙනවා. සමහර ජීවිත අත්දැකීම් අපි ගොඩාක් කනගාටුත් වෙනවා. ඒ වගේම සමහර ජීවිත අත්දැකීම් අනේ මදි, තව ටිකක් හොඳට වුණා නම් මීට වඩා දෙයක් මට කරන්න තිබ්බනේ කියලාත් අපි හිතන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතින් මං මේ ඔයාලට කියන්න හදන කතාව අන්න එහෙම කතාවක්. මේක සමාජ මාධ්‍ය තුල මම අහම්බෙන් දැක්ක කතාවක්. හැබැයි මට මේක පුදුම විදිහට ජීවිතේට දැනුණු අමුතුම විදිහේ කතාවක්. ඉතින් මටත් හිතුණා ඔයාලත් එක්ක මේ කතාව බෙදා ගන්න. මොකද ඔයාලටත් මට දැනෙච්ච දේම දැනේ කියලා. මේ කතාවේ හැටියට එක්තරා ලස්සන නගරයක් තියෙනවා. මේ නගරේ එක එක වීදියේ කඩ සාප්පු සංකීර්ණ තියෙනවා. මිලට ගන්න බඩු ගන්න තැන් තියෙනවා. මම කලින් කීවේ අමුතු විදිහේ කතාවක් කියලා. මේ කඩපේලි අතර අමුතුම විදිහේ කඩයක් තියෙනවා. මේක තට්ටු 5ක බිල්ඩින් එකක්. හරිම අමුතු කඩයක්. මේකේ තියෙන විශේෂ අමුතු දේ තමයි මේ කඩේ මිලදී ගන්න ඉන්නේ බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂයන්. ස්වාමි පුරුෂයන් තේරෙන්නම කිව්වොතින් තරුණියන්ට තරුණයෙක් විවාහ කරගන්න ඕනි නම් මේ කඩේට ගිහින් බලන්න පුළුවන්. තමන් කැමති විදිහේ කැමති ආකාරයේ කඩවසම් ලස්සන ඕනෑ තරම් තරුණයෝ මේ කඩේ විකුණන්න ඉන්නවා. මම කතාව පටන් ගන්නවම කීවනේ මේක අමුතු විදිහේ කඩයක් කියලා. තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි පහළ තට්ටුවේ ඉඳලා ඊළඟ තට්ටුවට යනකොට හැම වෙලේම තියෙන්නේ කලින් තට්ටුවට වඩා හොඳ මට්ටමේ ස්වාමි පුරුෂයෙක්. ඒ කියන්නේ ලස්සනින් වැඩි, එහෙම නැත්නම් ගුණයාත්පත්කමින් වැඩි, නැත්නම් මේ දෙකම තියෙන ඒ වගේ වටිනාකමින් වැඩි පිරිමි තමයි තට්ටුවෙන් තට්ටුවට ඉන්නේ. අපේ කතාවේ හැටියට එක්තරා ඉරිදාවක් උදා වෙනවා. තරුණියන් දෙදෙනෙකුට ඕනි වෙනවා ලස්සන ස්වාමි පුරුෂයෙක් තෝරගන්න. ඉතින් මේ කඩේට යන්න කියලා තරුණියන් දෙදෙනෙක් තීරණය කරනවා කිව්වනේ. අපි දෙන්නට කියමු චතුරිකයි නිර්මලයි කියලා. මෙන්න බොහොම ආසාවෙන් පළොව මහලට මේ දෙන්න යනවා. යන හැමතැනම බෝඩ් එකක් දාලා තියෙනවා මේ මහල තුල අවුරුදු 20ට වැඩි අවිවාහක පිරිමින් සිටී කියලා. චතුරිකා නිර්මලා දෙන්නම වට 4-5ක් කැරකෙනවා. සමහර පිරිමි ගාව චුට්ටක් නතර වෙනවා. චුට්ටක් කතා බහ කරනවා. නමුත් සැටිස් නම් වෙන්නේ නැහැ මේ දෙන්න. ඉතින් දෙන්න කතා වෙනවා දෙවෙනි තට්ටුවට ගිහින් බලමු කියලා. දෙවෙනි මහලටත් ගිහින් බලනවා. යන හැමතැනම බෝඩ් එකක් දාලා තියෙනවා මෙම මහල තුල ඊතා ගුණ යහපත් ධනවත් පිරිමින් සිටී කියලා. දෙවෙනි මහලෙත් වට දෙක කැරකිච්ච මේ දෙන්න තීරණය කරනවා තුන්වෙනි මහලටත් ගිහිල්ලාම බලමු කියලා. ඉතින් මේ දෙන්න තුන්වෙනි මහලටත් යනවා මේ විදිහටම. එතන බෝඩ් එකක් දාලා තියෙනවා මෙම මහල තුල ගුණ යහපත් කඩවසම් නිවසේ සියලු වැඩ කර දෙන පිරිමින් සිටී කියලා. ඒ මහල තුල නම් වට දෙක තුනක් නෙවෙයි වට 4-5ක් කැරකෙන්නත් නිර්මලාටයි චතුරිකාටයි හිතුණා. සමහර පිරිමි ගාව දෙන්නයි කටින් සුස් ගාලා සද්දෙකුත් ආවා. ඒ තරම් කඩවසම්. චතුරිකා නම් ලස්සන පිරිමි දෙන්නෙක් ගාව සෙල්ෆියකුත් ගන්න අමතක කළේ නම් නැහැ. එහෙම්ම තරප්පු වේලිය දිගේ 4 වෙනි තට්ටුවටත් ඇවිත් බැලුවා. මොකද ඒ දෙන්නට 3 වෙනි තට්ටුවේ හිටු පිරිමිනුත් සෑහීමකට පත් වුණේ නැති නිසා. එතන බෝඩ් එකක් තිබුණා ගුණ යහපත්, තරුණ, කඩවසම්, ධනවත්, බිරිඳට ආදරය කරන, සියලුම ගෙදර දොර වැඩ කටයුතු කරලා දෙන පිරිමි ඉන්නවා කියලා. ඒක නම් බලන්න වටින තට්ටුවක් වුණා. නිර්මලා 4 පාරක් විතර කිව්වා මෙහෙමත් පිරිමි ලෝකෙ ඉන්නවද අම්මපා කියලා. දාලා යන තරම් ලෝභී ජන පිරිමි 7-8 දෙනෙක්ම හිටියා. දෙන්නට පාර හොයා ගන්නත් බැරුව වට 20ක් විතර කැරුණා. මෙතනින් ගමුද බං නිර්මලා රණ්ඩු වෙච්ච අවස්ථා තිබුණා. මොකද ඒ තරමට මේක දාලා යන්න බැරි තට්ටුවක්. අවසානයේ මේ දෙන්න තීරණය කරන පස්වෙනි තට්ටුවටත් බලන්න. ගිහිල්ලාම බලමු කියලා. දෙන්නම පස්වෙනි තට්ටුවට ගියා. අයියෝ මොකද්ද එතන මෙන්න මෙහෙම විදිහේ බෝඩ් එකක් දාලා තිබුණා. මේ සාප්පු සංකීර්ණයට ආපු මිනිසුන්ගෙන් 25701 වෙනියාට ආපු ඔබ දෙන්න අතින් හැමෝටම වාගේ ඔයාලා දෙන්නටත් කිසිම තට්ටුවකින් ස්වාමි පුරුෂයෙක් තෝරා ගන්න බැරි වුණා. එක්සිට් දොර තියෙන දකුණු පැත්තේ දෙන්නටම එළියට යන්න පුළුවන්. ඉතින් මේක දැකපු දෙන්නා හිතා ගන්න බැරුණා මොකද්ද කරන්න කියලා. නමුත් ඒක තමයි මේ බිල්ඩින් එකේ ඇතුලේ තියෙන ස්වභාවය. ඉතින් මේකයි යාළුවනේ අපිට මේකින් දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඕක තමයි යාළුවනේ ගොඩක් මිනිසුන්ගේ ජීවිතවල හැටි. අපි නතර වෙන්න ඕනි
කියලා හිතන තැන් අනන්තයි අප්‍රමාණයි. නමුත් අපි ඊට වඩා හොඳ තැනක් ඊළඟට හම්බ වෙයි. ඊට වඩා හොඳ තැනක් ඊළඟට වඩා සතුටු තැනක් තව තැනකින් හම්බ වෙයි කියලා අලුත් තැනකින් අලුත් දෙයක් හොයන්න පටන් ගන්නවා. එළියට යන්න වෙනකම්ම වෙන දේ හිතා ගන්න බෑ. ඉතින් මිත්‍රයා මම ඕගොල්ලන්ට කියන්නේ ජීවිතේ ඕගොල්ලන්ට හිතට දැනුණු තැන නතර වෙන්න. එතන තමයි වාට උරුම තැන සහ නියම තැන. ඉතින් මේ කතාව අහද්දී මට දැනුණු දේ ඔයාලටත් දැනුණද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. ලයික් එකකුත් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් අහන්න මේක ෂෙයා කරන්න. ෂෙයා කරලා ඔයාලට අහන්න පුළුවන් එයාලටත් හිතට දැනෙච්ච දේ මොකද්ද කියලා. මං ගිහින් එන්නම් එහෙනම්. සුබ දවසක් හැමෝටම.